summary of the day. බලපියව් දැන් අපේ මේ වෙනකොට අපේ සමහර රාජ්‍ය ආයතනවල ගිය අවුරුද්දේ දීපු ඒ කියන්නේ මහා ලොකු කාලයක් නැහැනේ ගිය අවුරුද්දේ බජට් එක කියන්නේ මේ අවුරුද්දේ බජට් එක කියලා මාස කීයද මේ දෙසැම්බර් වෙනකන් ඒ බජට් එක තාම යන්න තියෙනවා. දැන් මේ කියව බජට් එක ලබන අවුරුද්දට යන එක. ඒතර ඒ දීපු කාලය ඇතුළත මේ දීපු ටාකට් එකට එහා ගිහින් සමහරක් ආයතනවල මේ මුදල් එකතු කරගෙන තියෙනවා. බදු එකතු කරගෙන තියෙනවා. ඒවා ලාභ ලබමින් තියෙනවා. එහෙම තමයි රටේ ආර්ථිකයේ මහ බැංකුවට මේ අපේ මෙතර මුදලක් එකතු වුණේ. ඒතර අවුරුදු 20 ගානකට පස්සේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මෙච්චර භාණ්ඩාගාරේ පිරෙන්න මුදල් ඉතිරි යනවා කියලා කියන්නේ ආචාර්ය මහා මේ කවුද මේ හර්ෂද සිල්ලා. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ඔබතුමාගෙන් අවසාන වශයෙන් අහන්න කැමති මේ අයවැය යෝජනාවල ආණ්ඩුවේ අයවැයේ මෙවර අයවැයේ හොඳක් ඇත්තෙම නැද්ද? අය මන්ත්‍රීවරුන්ට කැප් දෙනවා කියලා තියෙනවා. ඉතින් මන්ත්‍රීවරුන්ට කැප් දෙනවනේ. දැන් ඉතින් අපා ගිලා ආපුවා කැප් ගන්නවනේ. ඉතින් අපිටත් හම්බ වෙනවා. හැබැයි අපි නම් ඒ කැප් එක ගන්නෙ නැහැ. ඉතින් මම ජනාධිපතිතුමාට කියන්නේ අපේ පක්ෂේ තුන් දෙනාට දින කැප් එකක් තියෙනවා නම් ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන ආයතනයකට දෙන්න අපිට කැප් ඕනේ නැහැ. හැබැයි ඉතින් 259ට ගමට ගිහිල්ලා කියන්න වෙන්නේ අපිට කැප් එකක් හම්බුණා කියලා විතරයි. වෙන මොනවා කියන්නද? ඒ හින්දා මේ මන්ත්‍රීවරුන්ට හොඳ දෙයක් වුණා නම් උනේ කැප් හම්බෙච්ච එක විතරයි. තොපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. තොපිට තියෙන ප්‍රශ්නේ මේ රට හැදෙනවට තොපි කැමති නැහැ. මොකද තොපේගේ ජීවිකාව තියෙන්නේ මේ රට බංකොලොත් කරලා මිනිස්සු හිඟමනටපත් කරලා මේ රට විනාශ කෙරුවට පස්සේ තමයි තොපිට මේකේ වැජෙන්න පුළුවන්. තොපිට ඕන මිනිස්සු යටත් ඇසියෝ විදිහට තියාගෙන හැමදාම මේ රට මේ විදිහට තියාගෙන ඉන්නද බල්ලෝ. කාල කන්ගේ පුතාලනේ. තොපිට කියන්නේ තොපිව එලෙව්වා මිනිස්සු. තොපිට ගහලා එලෙව්වා. ඒත් තොපිට විලි ලැජ්ජාවක් නැති පාදර කාල කන්නේ ටිකක් කොපි. හැබැයි අවුරුදු 5න් පස්සේ ඒක රජයට දෙන්න ඕනලු. ඔය ඉතින් අවුරුදු 5ක් පැද්දම ඇතිනේ. දැන් ඒ වගේම മന്ത്രിතුමා අපි දැක්ක එයාලා කරන විවේචනයක් තමයි. මෙයාලා එකතු වෙන්නේ මේ උපයාගත් ධනය මේ තියාගන්නයි මෙයාලා කරපු අපරාධ වසන් කරගන්න තමයි මේ විපක්ෂය එකතු වෙන්නේ කියලා එයාලත් මේ චෝදනාවක්. පැහැදිලිවම කියන්න ඕනේ කන්ටේනර් 323 පන්නපු කට්ටිය මේ රැස්වීම නැහැ. කුඩු කන්ටේනර් දෙක පන්නපු අයත් නැහැ. හාල් මාෆියාව එක රැකින් අයින් කරනවා කියලා හාල් පිටරටින් ගෙනාපු අයත් මේ වේදිකාවේ නැහැ. ලුණු ගොවිය අසරණ කළ අල ගොවිය අසරණ කළ පිටරටින් ලුණු ගෙන ව්‍යාපාරිකයොත් ඒකට සහයෝගය දෙන ඇමතිවරුත් මේ වේදිකාවේ නැහැ. ඒ වගේම ඉඩම් මංකොල්ල කාපු අයත් නැහැ. ඒ හින්දා මං හිතන්නේ ওই තර්කය අදාළ වෙන්නේ තුමන්ලාටම තමයි. අර මම හැමදාම කියනවනේ පිප්පොකට් න්‍යාය. දැන් පිප්පොකට් කාර්යය තමයි පිප්පොකට් එක ගාලා අන්න පිප්පොකට් කාර්යයක් ඉන්නවා කියලා දුවන්නේ. ඉස්සර වංචාව හා දූෂණය ගැන කතා කරා. එහෙම කියපු අය බලයට ආපු ගමන් කරපු දේ අපි දන්නවනේ කන්ටේනර් පන්නපු දවසේ ඉඳන්. කුඩු වයිස් සම්බන්ධිනුත් එහෙමයි. දැන් අතනංගොඩ ගන්නවනේ. දැන් මාවනේ ගන්න නැතුවේ. ඉතින් ඒකත් පළවත්තරම කඩාගෙන වැටුණා. ඉතින් ඒ පිප්පොකට් න්‍යායෙන් තමයි මේ ආණ්ඩුව දේශපාලනය කරන්නේ. ඒ තරමටම තොපි මේ රටන සාපයක්. පාහර 70 තොපි වගේ පාදද බල්ලෝ මේ රට විනාශ කළා. තාවත් හදන්නේ මේ හදාගන්න යන රට විනාශ කරන්නද? මේ රටේ මිනිස්සු ඒකට ඉඩ තියන්නේ නැහැ. හරිද? වත්මන් ජනාධිපතිතුමා තමන්ගේ වරප්‍රසාද පවා කපාගෙන මේ ගහන්නේ ලොකු ගේමක්. මේ රට ගොඩ ගා ගන්න. විනාශ කරපු රට ආයි මේක උඹලට කවදාවත් දෙන්නෙත් නැහැ දෙන්න ඉඩ තියන්නෙත් නැහැ මේ මහ පොළොවේ අපි ජීවත් වෙලා ඉන්නකම් කියන එක මතක තියාගන්නilla. තොපිට ජනතාව ලක්ෂ 69ක් ඡන්ද දීලා අධික බලයක් තියෙද්දි රාජපක්ෂ පවුලට අධික බලයක් තියෙද්දි රාජපක්ෂ කියන නමටත් නම කියන්නත් බය හිටපු කාලෙක තොපිට ගහලා එලෙව්වියකෝ. තොපිට ලැජ්ජාවක් නැද්ද? තොපිට ඒක මතක නැද්ද? අර රනිල් වික්‍රමසිංහ කියන හම්පඩ පාංකඩය තොපේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට අරගෙන ඒක අවුරුදු දෙකක් මේ රටේ ජනාධිපති කරවලා ඉවරලා මේ රට හැදුවද ඌ? දැන් ජනතාවට මේක ඒ තරම් දැනිලා නැහැ. වෙනදා නම් ඔබතුමාලගේ රජයක් කාලේ නම් ඔහොම වුණා නම් මේ ලහට ලිප්ටන් වටරව් මේ විශාල සෙනඟක් පිරීලා මේ ගැන කියලා. හැබැයි ඔබතුමාලට තාම බැරි වුණානේ ජනතාව පාරට බස්සන්න. අපි ජනතාව පාරට බස්සලා මේ රටේ ජන ජීවිත කඩාකප්පල් කරලා ගෙවල් ගිනි තියපු දේශපාලනයක් අපේ නැහැ. ඉතින් ඔය මතේ ඉන්න සියලුම දෙනා 21 නුගේ කොට එනවා. එදාට ආණ්ඩුවට බලා ගන්න පුළුවන්. 21 ආරම්භ වෙන්නේ අලුත් වැඩපිළිවෙලක්ද එහෙම නැත්නම් අලුත් පක්ෂයක්ද එහෙම නැත්නම් අලුත් ප්‍රතිපත්තියක්ද එහෙම නැත්නම් අලුත් පිබිදීමක්ද? අලුත් පිබිදීමක් විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ බොරුවට විරුද්ධව. ආණ්ඩුවේ බොරුවට විරුද්ධව මිනිස්සු හඬ නගන කාලේ 21 පටන් ගන්නවා. අද මොකද්ද කියන්නේ? අද දැන් ආයෙ එන්න හදනවලු. ආයෙ හදන්න හදනවලු. යකෝ තොපිට අවුරුදු ගාණක් හදන්න බැරි වෙච්ච රටනේ මේ මාස අවුරුද්දක් ඇතුළත මේ තරමට ගෙනාවේ. ඒක තමයි යකෝ. ඒක තමයි මිනිස්සෙකුට
මේ මහ පොළොවේ මිනිස්සයාගේ දුක තේරිලා මේ රට ගොඩ ගන්න ඕනේ කියලා අවංක හැඟීමේ මිනිස්සු මේ රට හදාගෙන යනකොට තමයි මේ රට ගොඩ එන්නේ. තොපිට එහෙම දැක්මක් තිබුණේ නැහැ. තොපිට තිබුණේ තොපේ බලයේ කාලේ තොපි සුරසැප විඳලා තොපේ ජීවිත සුඛිත මුඛිත කරගන්න එක විතරයි. තොපි අපි ගැන කවුරුත් හිතුවේ නැහැ. තොපි නිසා තොපි මේ රටට කෙලවපු නිසා මේ රටේ ආර්ථිකය කඩන් වට්ටපු නිසා මේ රට බංකොලොත් කරපු නිසා මේ රටේ තරුණ තරුණියෝ මේ රට හැරලා කොච්චර ගියාද යකෝ පිට රටවල් වලට. කොච්චර අම්මලා මැද පෙරදිග රටවල් වලට ගියාද? කොච්චර තාත්තවරු දරුවෝ දාලා මේ මැද පෙරදිග රටවල් ටික තොපි කරපු මේ හෙනේ නිසා පාහර හැත්ත. තවත් එනවද යකෝ තොපි මේකෙන් ආපහු මේ රට හදන්න? තොපිට ආපහු මේ රට හදන්න? දැන් ආයි ජාතිවාදය ඇවිස්සෙනවා. අන්න අරෙන් LTT එක එනවා වගේ පෙන්නනවා. පළාත් සභාවක් තියෙනවා කියලා කිව්වා විතරයි. පළාත් පාලායත ඡන්ද තියෙනවා කිව්වා විතරයි නිකන් මෙහෙන් එනෝ අරවාදේ මේ ඒ සෙල්ලම් ඉවරයි. ඒ වගේම දැන් ආණ්ඩුව නම් හැබැයි කියන්නේ 21 වෙනිදාට මේ තියෙන මේ ඒකාබද්ධ වෙනවා කියන විපක්ෂයේ දිය වෙලා ලැජ්ජ වෙන ගානට වැටෙනවා කියන්නේ. දැනෙන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම. ඔව් දැනෙන්නේ නැහැ නේ. ඉතින් පාපිසි කෑලිනේ සුම්බුන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්නේ. ඉතින් පාපිසි කෑලි උනේ කකුල පිහද ගන්නවා මිසක් දැනෙන්නේ නැහැ නේ වෙන මොකද. තොපිට වෙනස් වෙන්න කියලා ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා මේ වත්මන් දේශපාලන ක්‍රමයට වඩා හොඳ විදිහට වරෙල්ලා එතකොට මිනිස්සු උඹලාව පිළිගනී කියලා. තොපි කවදාවත් හැදෙනේ උන් ටිකක් නෙමෙයි. තොපිට ගහලා එලවලාවත් අර ජොන්ස්ටන් කියන එක කපුටෙක්ගේ මේ තට්ටක් කෙලුවා නම් ඔක්කොම හරි කියප එකට යන්න උනේ හැංගිලා ඉන්න උනේ ගිහිල්ලා. හැංගිලා ඉන්න තොපිට. අවසානයේ තොපි ට්‍රීවිල් වල පවා හැංගි ගියේ කාලේ. දැන් මේ තටු ගහලා රනිල් වික්‍රමසිංහ එන පාංකඩයට මේ වෙලාවට මේ නරියට මේ බලේ කාලේ තොපි එළියට ඇවිල්ලා තොපි එනවා දැකෝ රට හදන්න ආපහු තොපිට දෙන්න රට හදන්න. තොපි මීහරක්ම තමයි. තොපි අමු මීහරක්. තොපිට කෙලවිලා තියෙන්නේ හොඳටම කෙලවිලා තියෙන්නේ. අපි දන්නවා තොපිට කෙලිලා තියෙනවා. අපි දන්නවා දැන් ඔය දැන් මේ කොහෙද මේ නුගේකොට රැස්වීමට කෙලවගෙන ඉන්නේ කියලා දැන් කරගන්න බැරුව. හරිද? තොපිට යකෝ සල්ලි දීලා මිනිස්සු ගන්න පුළුවන්. තොපේ තියෙන සල්ලි වියදම් කරලා ඉවරලා මිනිස්සු එකතු කරගන්න පුළුවන්. හැබැයි තොපිට ඡන්දේ ගන්න බෑ. ඒක මතක තියාගන්න. ඒකේට හොඳම උදාහරණය තමයි නාමල් රාජපක්ෂ මෙවර මැතිවරණයේදී ඡන්දේ ඉල්ල නැතුව ජාතික ලැයිස්තුවෙන් ආවේ. තමන් උපන් ගමේ පුංචි කාලේ ඉඳන් හැදිච්ච වෙරිච්ච ගමේ එක එකක් තොපිට ඡන්දේ දෙන්නේ නැති නිසා තමයි තොපේ එක ආවේ ජාතික ලැයිස්තුවෙන්. ඒ තරමට තොපි බින්දුවට දාලා ඉවරයි යකෝ. ඔබතුමාලා හිතන විදිහට නුගේගොඩට වෙන්දරන් ඔබතුමාලා සුළඟ කළා මහින්ද සුළඟ කළා මේ වෙන් ඉතා විශාල ජනප්‍රසාදයක් ආවා. ඔබතුමාලාට පුළුවන් වේද විශාල සෙනඟක් ගේන්න? අපිට විශ්වයෙන් පණිවිඩ දෙන මාධ්‍යවේදීනුත් නැහැ YouTube කරන්නත් නැහැ. ඉතින් 21 වෙනිදාට ඉඳලා බලන්න ඕනේ. ඉතින් මම ආණ්ඩුවට කියන්නේ 21 වෙනිදාට බලන්න. හැබැයි ඉරිදියෙන් කියන කට්ටිය අර විශ්වයෙන් පණිවිඩ දෙන එක්කෙනාගෙන් ඕනනම් අහලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමාලාට විශ්වාසයක් තියෙනවා එදාට ලක්ෂ සංඛ්‍යා ජනගහනයක් එයි කියලා. ආණ්ඩුවට පණිවිඩය ලැබෙයි. ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා. දැන් අපි දැක්ක මන්ත්‍රීතුමාත් කියලා තිබුණා මේ තරුණයන් ඉල්ලනවලු බස් දෙන්න අපි එන්න නුගේගොඩට කියලා. කොහොමද මේ වැඩපිළිවෙල? අද ඒ ගැන ස්වේච්ඡාවෙන් විශාල පිරිසක් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක සාකච්ඡා කරනකොට ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමන්ලා තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, ඒ වගේම ව්‍යාපාර සංගම් මේ සියලු දෙනාම මේ රැස්වීමට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය පිළිබඳව කතා කරනවා. සාකච්ඡා කරනවා. ඉතින් බස් වල වෙන්න පුළුවන්, වාහන වල වෙන්න පුළුවන්, කෝච්චිය වෙන්න පුළුවන්. සෙනඟ විශාල ප්‍රමාණයක් එනවා. ආයි තොපිට මේකේ රඟන්න දෙන්නේ නැහැ. ආයි තොපිට මේකේ රඟන්න ඉඩ තියන්නෙත් නැහැ. තොපි වගේ පාදඩ බල්ලෝ ටිකක් මේ රට විනාශ කෙරුවා. මේ ලෝකයක් ඉස්සරහා මේ රට දඩ ගැස්සෙව්වා. ඒ නිසා තමයි මේ හැම තැනින්ම අපිට මේ වගේ කෙනිහිලිකම් එන්න පටන් ගත්තේ. හරිද? අපේ තරුණ තරුණියන්ගේ ජීවිත අමුවේ විනාශ කරලා දාපු තොපි ආපහු වෙනවද කො මේකේ රට හදන්න? තොපි එනවද මේකට මේ ධර්ම දේශනා තියන මේ රට හදන්න මෙහෙමයි කියලා? ඒකටම සෙට් වෙච්ච ඉත්තයකද සද්දාත ඉස්සලා වගේ පාදට පාංකඩියෝ ටිකුත් තොපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. උඹලට නම් මම කියන්නේ තොපිට හෙන්නම ගහපියව. මේ කරපු රට විනාශ කරපු එකටයි නැවතත් තොපි එකතු වෙලා මේ රට විනාශ කරන්න හදන්න එනවනම් ඒකට ජනතාව කොහොමත් ඉඩ දෙන්නෙත් නැහැ. ජනතාව කියන අපි නම් තොපිට කොහොමත් ඉඩ දෙන්නෙම නැහැ. හරිද? තොපිට හෙන ගහපියව. මම නම් කියන්නේ තොපිට හෙන හතම ගහපියව මේ රටට කරපු විනාශයට. තොපි නිසා තමයි යකෝ අපි තාමත් අද දුක් විඳින්නේ. මිනිස්සු මේ රටවල වල ඇවිල්ලා දුක් විඳින්නේ තොපි කරපු මේ ශාපයට. හැබැයි තොපි මහජන මුදල් හොරකම් කළා තාමත් තොපි සැප විඳිනවා. බලන් හිටපල්ලා තොපිට මොකද්ද වෙන්නේ කියලා. ආයි තොපිට මේකේ හිට ගන්න ඉඩ තියන්නේ නැහැ. තේරුණාද? ආයි තොපිට මේකේ හිට ගන්න ඉඩ තියන්නේ නැහැ. 2022 පුකට පයින් ගහලා එළෝපේ උන්ට ඊළඟට මිනිස්සු මොනවද කරන්න කියන එක බලාගෙන හිටපල්ලා. උම්මුන් හොරු හොරකම් කරාට මේක නවත්තන්නේ නැහැ.
දැන් නීතිපති හරහා දයාගම ගේලට ඔක්කොටම නඩු දාගෙන යනවා. ආන්න එහෙම කරපු කට්ටිය මාධ්‍යට ගිහිල්ලා කියනවා වතුකම් කරුවට රුපියල් 200 දෙන්නේ කොහොම මොන නීතියෙන්ද කියලා අහනවා. මං අහනවා මොන නීතියෙන්ද මේක කළේ කියලා. එහෙම කියන්නේ කවුද? එහෙම කියන්නේ මං. නෑ. ආයි මොකද්ද? ඒ හින්දා ඒක දැන් කියන්නේ ඔබතුමාමත් දැන් ඔබතුමාත් ගන්න උතාරකයක්. අපි දකිනවා ආණ්ඩු පක්ෂයේ බොහෝ අය කියනවා මේක ඓතිහාසික අයවැයක්. ඓතිහාසිකයි පැය 4මාරක් කතා කරපු එක. හැබැයි මේ අයවැය අන්තර්ගතය බැලුවම මොකද්ද ඓතිහාසික කියන කාරණය පිළිබඳව ඊට වඩා ගැඹුරු විග්‍රහයක් ඔබ තමුන්නාසලා කෙරුවොතින් හොඳයි. පැය 4මාරක දිග අයවැයක් ඉදිරිපත් කළා කියනවා මෙන්න තවත් ඓතිහාසික අයවැයක්. දැන් මේ රජයේ මුදල් අරගෙන අම්මගේ අප්පගේ සොහොන් හැදුවා කට්ටිය. ආච්චිගේ මුත්තගේ සොහොන් හැදුවා නාමල් දන්නේ නැතුවට. හමුදාවේ කට්ටිය දාලා හැදුවා රජයේ මුදල් දාලා. වත්තුකම් කරුවට 200ට දෙනකොට තමයි ප්‍රශ්නේ. ආබාධිත ප්‍රජාවට රස්සාවක් දෙන්න රජයෙන් මුදලක් දැම්මම තමයි ප්‍රශ්නේ. ඉතින් මේ විදිහට හොරා කාපු කට්ටියට දැන් ඇත්ත රිදෙන එක මොකක්ද දන්නවද මේ තියෙන ප්‍රශ්නේ? දැන් දන්නවා යාළගේ පදනම් තව බිඳ වැටෙනවා කියලා. මේ අයවැයේ මම ඊටාම සතුටු වෙන කොටසක් තියෙනවා. මම හිතනවා අපේ ආණ්ඩු පක්ෂය වගේම මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බහුතරයක් ජනතාව ඉතා සතුටුවට පත්වෙන කාරණයක් තියෙනවා. මොකද මේ රටට මලයගම් ප්‍රජාව ඇවිල්ලා වසර 200ක් පිරෙනවා. ඔවුන්ට තාම මේ රටේ මූලික අයිතිවාසිකම් ඇත්තම ගත්තොත් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබිලා නැහැ. ඔවුන් තාම ඉන්නේ කොම්පැනි වලට අයිති ලයින් කාමරවල ඉන්නේ. ඒ ලයින් කාමර කියන්නේ මේ ලොකු ඇත්තන්ගේ සමහර විට සතෙකුට තියෙන සැප සම්පත් තියෙන කාමරයක් නෙවෙයි. ඒ හින්දා උට නිවසක අයිතියක් නැහැ. ඔවුන්ට ඉඩමක අයිතියක් නැහැ. එතකොට සමහරට එක ගෙදරකට වැසිකිළියක් නැහැ. පිරිසිදු පානීය ජලය නැහැ. ආන්නේ වගේ ප්‍රජාවකට අපිට පුළුවන් වුණා ඔවුන් පාරට බහින්න ඉඩ තියන්නේ නැතුව ඉතිහාසය ඔවුන්ගේ වැටුප වැඩි කරේ පාරට බහැලා අරගල කරලා කඳුළු ගෑස් කාලා ඔහොම තමයි වැඩි වුනේ. නමුත් මට ඒක වතුකම් කරුවෙක් අඬා කීවා hina වෙලා කතා කරලා කිව්වා මේ අපි හීනකින්වත් හිතුවේ නෑ අපිට මෙහෙම පඩියක් වැඩි වෙවි කියලා ඉතිහාසෙ අපිට හැමුනේ නෑ කිව්වා. ඉතින් ඔවුන් සතුටු වෙනවා වගේ මාත් සතුටු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වතුකම් කරුවන්ගේ වැටුප රුපියල් අපි ගිය වසරේ කීවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ රුපියල් 350කින් වැඩි කරනවා කියලා. නමුත් දැන් අපි ඒක රුපියල් 400කින් වැඩි කරලා තියෙනවා. සමාගම් විසින් 200ක් දෙනවා. අපි විසින් තව රුපියල් 200ක් රජයෙන් දානවා. ඒ අනුව 1750ක් දෙනවා. ඉතින් දවස් 25ක් වැඩ කරන සේවකයෙක් ආවොත් ඔවුන්ට රුපියල් 10000ක මාසික වැටුපක් වැඩි වෙනවා. දැන් මෙන්න මේකත් එක්කම අපිට හැබැයි පේනවා විපක්ෂයේ සමහර മന്ത്രിවරුන්ගෙන් මේකට දැන් විරෝධතා මතුවෙන්න පටන් අරන් තියෙනවා. දැන් යම් මතයක් හදන්න පටන් අරන් තියෙනවා. ඒක ටික පරිස්සමට ඒ කට්ටිය කරන අපි මේකට කැමති නමුත් මේක කරන්න බෑ. මම ඊයේත් මාධ්‍ය දැක්කා පෙරේදත් මාධ්‍ය දැක්කා සංවාද වලට යන മന്ത്രിවරු අහනවා රජයේ මුදල් කොහොමද සමාගම් වලට දෙන්නේ? මේක වැරදි. මේකට නීතියක් නැහැ. මේක දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් අපිට තොරතුරු වාර්තා වෙනවා මේ වගේ මතයක් හදලා ඒ කට්ටියගේ සමහර කණ්ඩායම් දාලා පුරවැසියෝ දාලා පොඩි අධිකරණයේ පැත්තට යන්න මේ රජයේ මුදල් සමාගම් වෙත දෙන්න හදනවා කියලා එකක් හදන්න මහන්සි ගන්නවා. කකුලෙන් අදිනවා මේ අහිංසක වතුකම් කරුවන්ට දෙන රුපියල් 200 දෙන තැන වළක්වන්න උත්සාහයක් ගන්න ස්වභාවයක් අපිට පෙන්눔 කරනවා. ඒකදී පාර්ලිමේන්තුවේ ඉතාවයි නාමල් මන්ත්‍රීතුමා කිව්වා මේ ඊට වැඩිය හොඳයි වතුකම් කරුවට දෙන්න නැතුව සමාගම් වලට දුන්නා නම් කියලා. ඔව් ඒ කට්ටිය සමාගම් වලට තමයි දුන්නේ. ඒ කට්ටිය හිතවත් බදු සහන දුන්නේ ඒ අයට. ඉතින් මේක අපටත් ඒ විදිහට යෝජනා කරමින් ඉන්නවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා කුමන්ත්‍රණකාරී තත්ත්වයක්. රජයක් හැටියට මෙතන අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා මේක සම්මත වීමෙන් මේක පැත්තකින් නීතියක් බවට පත් වෙනවා. නීතිමය පැත්තේ බාධාවක් නැහැ. ඔය ආණ්ඩුත් මේ ආණ්ඩුත් ඇත්තම ගත්තොත් මේ රටේ කර්මාන්ත ව්‍යාපාර සහ කම්කරුවා ආරක්ෂා කරන්න යම් තීන්දුව අරගෙන තියෙනවා. ඉදිරියට අපි ගන්නවා. මේ රටේ සමහර ගෙවා ගන්න බැරි ණය ගෙවන්න බැරි වෙච්ච සමාගම් වල ණය බොල් ණය හැටියට කැපුවා රජයට එන්න ඕන තිබුණේවා. කැපුවා. දැන් අපි ගත්තොත් මේ නීතිය මෙයාලා කියන විදිහට මේක දෙන්න බෑ කියනවා නම් දැන් අපේ අමාත්‍යංශෙම අපි තේ වලට පොහොර දෙනවා. පොල් වලට පොහොර දෙනවා. එතකොට සමාගම් වලටත් පොහොර සහන ආධාර තේ පොහොර සහන ආධාර පොල් පොහොර සහන ආධාර ඉතිහාසෙත් ගියා දැනුත් යනවා. කර්මාන්ත වලට උදව් කරනවා. එතකොට දැන් මේ කට්ටිය මේ මහන්සි ගන්නේ දැන් මේ තර්කෙම ආවොත් දැන් මේ අයවැය ලේඛනේ තව එකක් තියෙනවා. ආබාධ සහිත ප්‍රජාවට රැකියාවක් දෙනවා නම් පෞද්ගලික අංශය රජයෙන් රුපියල් 15000ක් මාසික වැටුපට දෙනවා කියලා උපරිම.
එතකොට ඒ තර්කෙන් ආවොත් ඒකක් දෙන්න බෑනේ. ඒකත් සමාගම් කොම්පැනි. එතකොට දැන් මේ තර්ක ගේන්නේ මේක නොදී ඉන්න තැනට. හැබැයි අපි කියන්න කැමති මේ රටේ වතුකම්කරු ජනතාව චලනය වෙන්න අවශ්‍ය නැහැ. බිය වෙන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම ජනවාරි මාසයේ ඉඳන් මේ කියන වැටුප අපි වතුකම්කරුවට ලබා දෙනවා කියන පණිවිඩය අපි කියන්න කැමතියි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ තියෙන්නේ කවුරුත් තේරුම් ගන්නවා. මෙරටේ වතුකම්කරුවා තමයි දැඩි මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ. රක්තහීනතාවයෙන් පෙළෙන්නේ. ඒ සමාජ අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රජාවකට 200ක් දෙන්න හදනකොට මේ මහ ගොඩක් නෙවෙයි. කතා නියෝජ්‍ය කතානායකතුමා රුපියල් 200ක්. ඒකට කකුල් මාට්ටු දාන්න හදනවා. ආන්නේ අයට මම දැනගන්න කියන්නේ. ඔය නිල් කොළ ආණ්ඩු කරනකොට මගේ අමාත්‍යංශයේ පෙර හිටපු ඇමතිවරුන්ට ආවා ලෝක බැංකුවෙන් ණයක්. ඒකෙන් ගෙනාව ව්‍යාපෘතියක් ASMP කියලා ව්‍යාපෘතියක් ගෙනාවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ ව්‍යාපෘතියෙන් ආධාර දුන්නේ වැවිලි ශේෂ්ත්‍රයේ සංවර්ධනයට. ඒ වැවිලි භෝග වලට අගය එකතු කරලා ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ටත් යම් ප්‍රමාණයක් දෙන්න කිව්වා. මම මෙන්න කියන්නම් දීපු කට්ටිය කවුද කියලා. මෙන්න දීපු ඒවා අපි ලෝක බැංකුවට තාම මේ ණය ගෙවනවා. මේවා හැබැයි දීපු කට්ටියට දුන්නේ ප්‍රධාන හැටියට මේ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට වැවිලි ප්‍රජාවට දුන්නු සල්ලි. මෙන්න මම මේ ලැයිස්තුව දිගයි මම ටිකක් කියන්නම්. ලෝක බැංකුවෙන් ලැබුණු ඒ ණය ආධාර අපි ආධාරයක් හැටියට දුන්නා. කාටද දුන්නේ? අනෝමා ඇග්‍රෝ බෙන්ඩ් ප්‍රොඩක්ට්ස් කියලා කම්පැනි එකකට දුන්නා. මේක හිටපු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේගේ නෝනගේ කම්පැනි එක. මේකට දුන්නා රුපියල් ලක්ෂ 149.5ක් දුන්නා. ලක්ෂ 149.5ක්. කම්පැනියක් නෑ, ගෙවන්නේ නෑ. ඔක තමයි ඇත්ත කතාව. ගෙවන්නෙත් නෑ. ඊට පස්සේ හිටපු අමාත්‍යංශ ලේකම් බන්දුල වික්‍රමනාරච්චිගේ පුතාට ලක්ෂ 82ක් දුන්නා. ඒ කියන්නේ දයාගමගේ ඇමතිතුමාගේ ලේකම්. ලේකම්ලා ඇමතිවරු ගැහුවේ ඒ විදියට දුන්නේ. ඊළඟට ඔන්න තව එකක්. අශාහි කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්. කවුද මේ? රොසාන් රණසිංහගේ නෝනා. එයාගේ කම්පැනි එකට ලක්ෂ 180ක් දුන්නා. ලක්ෂ 180ක්. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ලක්ෂ 180ක් දුන්නා. ලක්ෂ 180ක්. ලක්කමා ඇන්ඩ් ඩන් බෙල් කියලා කම්පැනියක් තියෙනවා ප්‍රයිවට් ලිමිටඩ්. ලක්කමා ඇන්ඩ් ඩන් බෙල් කියලා කම්පැනියක් තියෙනවා. කාගේද මේ? ඔබතුමාලගේ පක්ෂයේ ලක්ෂ්මන් සෙනවිරත්නගේ පුතා හිටපු ඇමතිගේ පුතා DGPJ සෙනවිරත්නට තමයි මේ ලක්ෂ දුන්නේ 375ක් දුන්නා. ලක්ෂ 375ක් දුන්නා. සුවද එන්ටර්ප්‍රයිසස් කවුද අයිතිකාරයා? AWK බන්දුල. ඒ කවුද? මහින්ද අමරවීරගේ සහෝදරයා. එයාට දුන්නා රුපියල් ලක්ෂ 481ක්. මම අහනවා අහිංසක කම්කරුවට 200ක් දෙනකොට තමයි අමාරුව. දැන් මේ දීපු සල්ලි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ඊළඟ කාරණේ තේරුම් ගන්න මේ සල්ලි වලින් මේ කට්ටිය බොහෝ දෙනෙක් කර්මාන්තයක් ව්‍යවසායක් කරේ නැහැ. ඉතින් මේ දෙගොල්ල අවුරුදු 76ක් ආණ්ඩු කරේ කොහොමද? එක් කට්ටියක් ඇවිල්ලා කියනවා කොළ පාට කට්ටිය නිල් පාට කට්ටියට ගහනවා. නිල් පාට කට්ටිය කොළ පාට කට්ටියට ගහනවා. ඒක කිව්වොත් මෙන්න මෙහෙම. උන් හොරු කියා අල්ලපු හොරෙක් නැත. මුන් හොරු කියා දුන් දඬුවමක් නැත. උන් මුන් එකතු වී කාදමු රටක් ඇත. ඒ රට ඇතුලේ බත් කන හරක් ආයෙත් ඇත්තේ නැත. අපි ඒ හැටි කියන්නේ වෙනවා. ඒ රට ඇතුලේ බත් කන හරක් ආයි ඉන්නේ නැහැ. එහෙනම් දැන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ අයවැය ලේඛනය ගේනකොට අපි එකක් මතක තියාගන්න ඕනේ. අපි මේ ගේන්නේ 80 වෙනි අයවැය ලේඛනයේ ලංකා ඉතිහාසයේ. එතකොට 78ක් හදලා තියෙන්නේ අර පැත්ත කට්ටිය. එතකොට අපි දැන් මේ දෙවෙනි අයවැය ලේඛනය ගේන්නේ. 78ක් අයවැය ලේඛන හරියට හැදුනා නම් ওই වගේ මේ රටේ මේ සමාජ ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන්. වතුකම්කරුවෝ ඔච්චර දුක් විඳින්න පුළුවන්ද? ගෙයක් නැතුව ඉන්න පුළුවන්ද? ඊට පස්සේ ආබාධිත ප්‍රජාවට ඔහොම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑනේ. 78ක තිබුණු දෝෂ ලිහෙනවා අපි මේ කරන්නේ. එදා ඒක තේරුම් ගන්න ඕනකම තියෙනවා. අයවැය ලේඛන හදනකොට මිනිස්සුන්ගේ ඒවා දෙන්න එපා. ඔයාලා බෙදා ගන්න එක පැත්තක දාලා. මිනිස්සුන්ට බෙදනකොට තමයි අමාරුව. හැබැයි ඒ කට්ටිය නීති හදලා නීති විරෝධී වැඩ කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විස්්‍රාම යනකොට අප්පලාට අම්මලාට බංගලා හදාගෙන තිබ්බ අතට පයට සේවක හොදාලා සැප සම්පත් හදාගෙන තිබුණා. අපි ජනතාවට පොරොන්දුනවා අහෝසි කරනවා කියලා. ඒවක් කළා. ඒ වගේ මම කැමති කියන්න දැන් මේ රටේ ඔය මේ රටේ ජනතාව පෝලිං වල මැරුණේ යාළගේ කාලේ ඒ පෝලිං ගැන නෙවෙයි මම මේ කියන්නේ. අපේ රටේ කරාපිටිය බැලුවත් කොළඹ බැලුවත් නුවර බැලුවත් පොළොන්නරුව බැලුවත් දිග පෝලිමක් තියෙනවා හදවත් සැත්කම් කරගන්න.
බයිපාස් එක කරගන්න. එඳා පොලිමේ ඉන්න ඕනේ අවුරුදු ගණන්. සමහර මිනිස්සු මැරෙනවා. එඳා මේක මානසිකවාදී අයවැයක්. ජනතාවගේ පැත්තෙන් හිතලා සමාජ ප්‍රශ්න හිතලා මහල් 16කින් යුක්ත හෘද සැත්කම් කරන්න පුළුවන් නවීන මේ හෘද රෝහල හදන්න මිලියන 11000ක් වෙන් කළ මේ අවුරුදු මූලික වියදමයකට ලබා දෙනවා. ඉතින් ලබා දෙනවා. සමාජ ප්‍රශ්න විසඳන්න. ඒ කට්ටිය කාලේ ඒ කට්ටියගේ ප්‍රශ්න විසඳගත්තා. එහින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙහෙම තිබුණා මේ පුංචි කවියක තිබුණා. පෙලක් තැන්වල හොඳම දේවල් ළඟ තියෙද්දිත් මිස් වුණා. පෙලක් තැන්වල හොඳම දේවල් ළඟ තියෙද්දිත් මිස් වුණා. එඳා මිස් කරගන්න එපා. බුදුන් දැකලා දේවදත්තට නිවන් යන්නට බැරි වුණා. බුදුන් දැකලා දේවදත්තට නිවන් යන්න බැරි වුණා. එහෙනම් මම මේ රටේ ජනතාවට කියන්නේ ගල් පෙරලන කට්ටිය ඉන්නවා, බකට් දාන කට්ටිය ඉන්නවා, කකුල් මාට්ටු දාන කට්ටිය ඉන්නවා. හැබැයි ඔබ මේ රජයත් එක්ක ශක්තිමත්ව ඉන්න අනිවාර්යයෙන්ම පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට ලබා දෙනවා කියන පණිවිඩය, ලබා දෙනවා කියන එකඟතාවයේ පණිවිඩය නැවත නැවතත් තහවුරු කරමින් නවතිනවා. බෙහෙවින්ම ස්තුතියි. අපි දන්නවා අපි මේ තුලින් උත්සාහ කළේ රටේ ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච වසරක වැඩපිළිවෙලක්. ඒ වසරක වැඩපිළිවෙල හරහා මේ රටේ ජනතාවට අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ගුණාත්මක වශයෙන් ඔවුන්ගේ ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීම. මේ අයවැය දිහා විවිධ අයට විවිධ කෝණවලින් බලන්න පුළුවන්. දේශපාලනික විවේචනය කෙසේ වෙතත් මං හිතනවා මේ රටේ ප්‍රාමාණික උගතුන්ට බුද්ධිමතුන්ට මේ අයවැය දිහා බොහොම විශ්ලේෂණාත්මකව ආර්ථික සිද්ධාන්ත මත පදනම් වෙලා හොඳ සාධනීය විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව අපි දැක්කා ජනාධිපතිතුමා මේ අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරාට පස්සේ මේ විශේෂ ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රාමාණික වියතුන් මේ අයවැය ප්‍රකාශය පිළිබඳව බොහොම සාධනීය විවේචන ඉදිරිපත් කරලා තිබ්බා. මේක ඊටාම ආර්ථික විනයක් සහිත අයවැයක්. සාමාන්‍ය ක්ෂේත්‍රවලට වඩා වෙනදා ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශයන්ට වඩා බොහොම සංවේදී විශේෂ ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහිම බොහොම පුළුල් මනසකින් බලපු අයවැයක් විදිහට අපි දැක්කා ඒ විවේචන අතර තියෙනවා. ඒ වගේම සමස්තයක් හැටියට සාර්ව ආර්ථිකය මේ ආණ්ඩුව විසින් ස්ථාවර කරලා තියෙන බවට අපි පිළිගන්නවා කියලා විපක්ෂයේම ආර්ථික විද්‍යාව පිළිබඳව බොහෝ දැනුමක් ඇතැයි සමාජයේ පිළිගන්න දේශපාලන නායකයින් හොඳ දෙයට හොඳයි කියන්න අපි පැකිලෙන්නේ නැහැ කියලා මේ සභා ගැබේදීම මේ අයවැය ප්‍රකාශය හරහා ඔවුන් යම් පිළිගැනීමක් කරා ධනාත්මකව මේ අයවැය ප්‍රකාශය ගැන අදහස් දැක්වීමක් කළා. එතකොට ඔවුන් එහෙම කියද්දී වැදගත්ම කාරණය තමයි ණය ගෙවන්න බෑ කියලා හැමෝම කියද්දී අපි ණය තිරසර භාවය අත්පත් කරගනිමින් ඉන්නවා සහ ඒක අපේ ප්‍රධාන උපාය මාර්ගික අරමුණක් බවට පත් වෙලා තියෙනවා. නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් කිරීම, ග්‍රාමීය දිලිඳු බව තුරන් කිරීම, ඩිජිටල් කරණය ප්‍රවර්ධනය මේ හැම අරමුණක් උපාය මාර්ගික අරමුණක් ඔස්සේම අපි බලාපොරොත්තු වෙච්ච ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරන්න මේ වෙද්දි ක්‍රියා කරමින් යනවා. ඒ වගේම නියෝජ්‍යකාරක සභාපතිතුමියනි මං කියන්න කැමති එදා මං හිතන්නේ මේ මහපොළ ශිෂ්‍යාධාරය කියන එක මුලින්ම දෙන අවස්ථාවේ මා නිවැරදි නම් රුපියල් 225ක් තමයි මහපොළ ශිෂ්‍යාධාරයේ විදිහට ලැබුණේ. රුපියල් 200ක් තමන්ගේ දුප්පත් අම්මා තාත්තට ගමට යවලා රුපියල් 25කින් මාසෙ ගැට ගහගත්ත දරුවෝ අද වැඩිහිටි පරම්පරාව. එතකොට ඒ තත්වය අදත් එක්ක සංසන්දනය කරලා බලනකොට ලොකු වෙනසක් නැහැ. එතකොට මේ රුපියල් 10000 මහපොළ ආධාරය අරගෙන ඒකෙන් තමන්ගේ මාසෙට හරියන වියදම් ටික කළමනාකරණය කරගෙන කීයක් හරි ගෙදර ඉගෙන ගන්න පොතපත ගන්න දුක් විඳින තමන්ගේ නංගිට මල්ලිට කීයක් හරි ගමට යවා ගන්න අද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මමත් මහපොළ ශිෂ්‍යාධාරය ලැබපු ශිෂ්‍යාවක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් එවකට. ඒතර ඒකේ වාසිය කොච්චරක්ද කියන එක මමත් අත්දැකීමෙන්ම දන්න කෙනෙක් විදිහට මං හිතනවා
මේවා තමයි අපි ධනාත්මකව දැකලා මේවා තමයි අපි මේ සමාජය තුළ කතිකාවක් බවට පත් කරගත යුත්තේ. ආර්ථික වර්ධනයම නෙමෙයි රටක් දියුණු වෙනවා කියලා කියන්නේ. අපිට සැලසුම් සහගත රටක් ඕනේ. විනයානුකූල රටක් ඕනේ. මිනිස්සුන්ට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් ඕනේ. ඒ නිසා පිරිසිදු රටක් අපිට ඕනේ. අන්න ඒ නිසා තමයි අපි හැම අයවැයකදීම පොදුවේ ඉලක්කගත කරන කාරණාවලට ඔබෙන් මේ හැම ක්ෂේත්‍රයකටම සංවේදී වෙලා මේ අයවැය හරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා ආයෝජකයෝ අවසන් කරන මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි විශේෂයෙන්ම අපි ආයෝජන හිතකර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශක්තිමත් නීති රාමුවක් හදමින් තියෙනවා. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත පිළිබඳ පනත් කෙටුම්පත මේ වෙද්දි මහජන මත විමසුම සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක සම්මත කරගන්න. ඒ වගේම ආයෝජන ආරක්ෂණ පනත සම්මත කර ගැනීම වෙනුවෙන් අපි මේ වෙද්දී පියවර අරගෙන තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය පොහොසත් රටක් හදන්න, ලස්සන ජීවිත ගොඩනගන්න අපි ආරාධනා කරන්නේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට වගේම රටේ සියලුම මහජනතාවට රට හදන්න පක්ෂ අවශ්‍ය නැහැ, පාට අවශ්‍ය නැහැ, ભેද අවශ්‍ය නැහැ. එකට එකතු වෙන්න. ස්තුතියි.